ආයුබෝවන් දරුවනේ අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ උපකාරක සේවාවල අවසාන උපකාරක සේවාව වන ප්‍රවාහන සේවාව පිළිබඳවයි. හරි පුතේ. අපි බලමු මොකද්ද මේ ප්‍රවාහන සේවා කියන්නේ කියලා. යම් ස්ථානයක සිටින හෝ තියෙන පුතේ මගීන් භාණ්ඩ ඔවුන්ට අවශ්‍ය වෙනත් ස්ථානයකට රැගෙන යාම මගින් ස්ථානීය වෙනසක් හෙවත් ස්ථානීය උපයෝගීතාවයක් ලබා දීම පුතේ අපි කියනවා ප්‍රවාහනය කියලා. හරි පුතේ අපි තව වැඩිදුරට බලමු. මගීන්ට අවශ්‍ය වෙනත් ස්ථානයකට යන්න පුතේ සහ භාණ්ඩ වෙනත් ස්ථානයකට රැගෙන යාමකට සිදුවන්නා වූ ස්ථානීය වෙනසක් තමයි පුතේ අපි කියන්නේ ප්‍රවාහනය කියලා. පැහැදිලිද දරුවනේ? ඊළඟට අපි කතා කරන්න යන්න පුතේ ප්‍රවාහනයේ මූලිකාංග. බලන්න ප්‍රවාහනයේ මූලිකාංග පුතේ 4ක් තියෙනවා. පළවෙනි එක මාර්ගය, මාධ්‍ය, බලය, පරයන්තය. ඔය තමයි පුතේ ප්‍රවාහනයේ තියෙන මූලිකාංග. හරි. අපි බලමු පුතේ මේ එකිනෙක පිළිබඳව විස්තර. ඉස්සලාම අපි කිව්වේ මාර්ගය. පුතේ මොකක්ද මේ මාර්ගය? භාණ්ඩයක් හෝ මගින් එක් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයක් දක්වා ගෙන යාමට යොදා ගනු ලබන පුතේ ක්‍රමයක්. එහෙම නැත්නම් ආකාරයකට තමයි අපි කියන්නේ මාර්ගයක් කියලා. පැහැදිලිද? බලන්නකෝ උදාහරණ මහා මාර්ග, මුහුදු මාර්ග, ඇල මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් මාර්ග. ඔයා බලන්න මේ උදාහරණ ටික පැහැදිලි වෙනවද කියලා. ඔයාට මාර්ගය කියනක ප්‍රවාහනයේ මූලිකාංගයේ පළවෙනි එක මාර්ගය. පැහැදිලි? ඒකේ උදාහරණ ටික පැහැදිලි වෙනවද කියලා බලන්න දරුවනේ. හරි. අපි යන් ඊළඟ මූලිකාංගයට මාධ්‍ය පුතේ. මාධ්‍ය කියලා කියන්නේ ඒ අදාළ භාණ්ඩය හෝ මගින් ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරනු ලබන රථ වාහනවලට තමයි පුතේ අපි කියන්නේ මාධ්‍ය කියලා. ඕනතරම් උදාහරණ තියෙනවා. දුම්රිය, පාපැදිය, නැව, තව මොනවද? කාර් එක, අන්න බස් එක, අන්න ඒවා පුතේ මොනවද? මාධ්‍ය. බලන්නකෝ මේ උදාහරණ ටික. ඊළඟ ප්‍රවාහනයේ මූලිකාංගය තමයි පුතේ බලය. මොකක්ද මේ බලය කියන්නේ බලමු. තෝරා ගන්නා ලද මාර්ගය තුල තෝරාගත් මාධ්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරනු ලබන බල ශක්ති ප්‍රභවයට තමයි පුතේ අපි කියන්නේ බලය කියලා. දැන් අපි හිතන්න උදාහරණයක් විදිහට එක පුජ්‍යලයකට යම් ස්ථානයකට යන්න ඕන වුණාම ඒ පුජ්‍යලයා මාර්ගයක් තෝරගන්නවා. පැහැදිලි? ඊට පස්සේ එයා භාවිතා කරනවා මාධ්‍යයක් පුතේ. එයාට පහසු මාධ්‍යයක්. අන්නේ මාධ්‍ය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන බල ශක්ති ප්‍රභවයට තමයි කියන්නේ අපි පුතේ බලය කියලා. බලන්නකෝ උදාහරණ ඛනිජ තෙල්, විදුලි බලය, ගල් අඟුරු, ගෑස්, ඔන්න ඔය වගේ දේවල් තමයි බලය කියන මූලිකාංගයට උදාහරණ වෙන්නේ. බලන්නකෝ ඒ ටිකත්. ඊළඟට තමයි ඊළඟ මූලිකාංගය පුතේ පරයන්තය. මොකක්ද මේ පරයන්තය කියන්නේ? හරි අපි බලමු. භාණ්ඩයක් හෝ මගින් සඳහා ස්ථානීය වෙනසක් ලබා දීම වෙනුවෙන් ප්‍රවාහන මාධ්‍ය තුලට භාණ්ඩ හෝ මගින් පැටවීම හා ගොඩ බෑමට යොදා ගන්නා ස්ථානයක් තමයි අපි කියන්නේ පුතේ පරයන්තයක් කියලා. ඒ කියන්නේ අර පුතේ මාධ්‍ය අදාළ ඒ කියන්නේ හිතනකො භාණ්ඩයක් හෝ මගින්ව පැටවීමට හෝ ගොඩ බෑමට යොදා ගනු ලබන ස්ථානයකට තමයි අපි කියන්නේ පරයන්තයක් කියලා. උදාහරණ තමයි පුතේ බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථානය, වරාය, ගුවන් තොටුපළ ඒව තමයි පුතේ පරයන්තයට උදාහරණ.
බලන්නකෝ ඒ උදාහරණ ටික. මං හිතනවා දරුවනේ ඔයාලට මේ ප්‍රවාහනයේ මූලිකාංග 4 වැඩි දුරටත් පැහැදිලි වෙන්න ඇති කියලා. ඊළඟට අපි කතා කරන්න යන්නේ පුතේ සුදුසු ප්‍රවාහන මාර්ගයක් තෝරා ගැනීමේදී අපි සැලකිලිමත් විය යුතු සාධක කිහිපයක් තියෙනවා. බලමු අපි මේ සාධක ටික. අපි ඉස්සලාම බලන්න ඕන පුතේ අපි ප්‍රවාහනය කරනු ලබන භාණ්ඩයේ ස්වභාවය. ඊළඟට ප්‍රවාහනය කිරීමට දරන්න සිද්ධ වෙන පිරිවැය සහ ධාරිතාව ආරක්ෂාව ගැන හිතන්න ඕන. වේගය, සුලභතාවය ඔන්න ওই ටික තමයි පුතේ අපි සුදුසු ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ටික. අපි චුට්ටක් වැඩිපුර කතා කරමු මේ පිළිබඳව. මාධ්‍යයක් තෝරගද්දි පුතේ අපි භාණ්ඩයේ ස්වභාවය ගැන හිතන්න ඕන. ඒ කියන්නේ පුතේ අදාළ භාණ්ඩයේ භෞතික ස්වરૂපය අනුව සුදුසු ප්‍රවාහන මාධ්‍යයක් අපි තෝරා ගැනීමක් කරන්න ඕන. පැහැදිලිද? ඊළඟට පුතේ ප්‍රවාහන පිරිවැය. මෙහෙම හිතන්නකෝ එක එක ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරනකොට පුතේ අපිට විවිධ පිරිවැයන් යටතේ තමයි අපිට භාවිතා කිරීමට සිද්ධ වෙන්නේ. එතකොට අපි තීරණය කරන්න ඕන අපිට මේ පිරිවැය දැරීමට හැකියාවක් තියෙනවද නැද්ද කියන එක. අන්න ඒ කාරණාව අනුවත් අපි ප්‍රවාහන මාධ්‍යයක් තෝරගන්න ඕන. ඊළඟට අපි කිව්ව සාධකය තමයි ධාරිතාව පුතේ. ප්‍රවාහනය කිරීමට ඇති භාණ්ඩය හෝ මගීන් ප්‍රමාණය මත. ඒ කියන්නේ පුතේ අපි ප්‍රවාහනය කරන්නේ අඩු මගීන් ප්‍රමාණයක් නම් අපි අන්නේ ධාරිතාවය ගැන හිතන්න තොන. වැඩි හිතන්නකෝ පොඩි වාහනයකට අපිට වැඩි මගීන් සංඛ්‍යාවක් දාන්න පුළුවන්ද? බෑ. අන්න එතනදී පුතේ අපි ධාරිතාවය ගැන හිතන්න ඕන. ඊළඟට අපි කතා කරේ ආරක්ෂාව. ඒ කියන්නේ පුතේ බලන්න විවිධ ප්‍රවාහන මාධ්‍යයන් වල තියෙනවා ආරක්ෂාව එකිනෙකට වෙනස් පුතේ. ආරක්ෂාව වෙනස් නිසා භාණ්ඩයේ හෝ මගීන්ගේ තියෙන අවශ්‍යතාවය මත ගැළපෙන ප්‍රවාහන මාධ්‍යයක් අපි තෝරා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. පැහැදිලිද? ඊළඟට අපි කතා කරේ වේගය. බලන්න පුතේ භාණ්ඩ හෝ මගීන් ප්‍රවාහනය සඳහා ගතවන කාලය. ඒ කියන්නේ පුතේ එක මගියෙකුට කියලා හිතන්න එක මගියෙකුට අවශ්‍ය වෙනවා පැයක් ඇතුළත යාට ඒ ස්ථානීය වෙනස ලබා ගන්න. හැබැයි එයා තෝරගන්න මාධ්‍ය අනුව පැය දෙකක් යන්න පුළුවන්. හරි. අන්න එතනදී අපි මේ වේගය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන ප්‍රවාහන මාධ්‍යයක් තෝරගන්නකොට. අපි අන්තිමට කතා කරා සුලභතාවය. ප්‍රවාහන මාධ්‍ය ලබා ගැනීමට ඇති හැකියාව හෙවත් පුතේ පහසුකම් පිළිබඳව අපි වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. පැහැදිලිද? අපි කතා කරා පුතේ සුදුසු ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගන්නකොට සැලකිලිමත් විය යුතු සාධක 6ක් ගැන. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා ඒක දරුවනේ ඔයාලට. ආපහු පාරක් බලන්නකෝ මේ දිස්සන ආකාරයට. දරුවනේ අද අපි කතා කරපු කොටසේ සාරාංශයක් විදිහට බලමු. අද අපි කතා කරේ දරුවනේ උපකාරක සේවාවල ප්‍රවාහන සේවාව පිළිබඳවයි. අපි කතා කරා ප්‍රවාහන සේවාව කියන්නේ මොකක්ද කියන එක අපි කතා කරා. ඊළඟට අපි කතා කරා දරුවනේ ප්‍රවාහනයේ මූලිකාංග 4 මාර්ගය, මාධ්‍ය, බලය, පාරයන්තය. ඒ 4 පිළිබඳව වෙනම කතා කරලා උදාහරණ විදිහට අපි කතා කරා. පැහැදිලිද දරුවනේ? අපි අවසාන කොටස විදිහට කතා කරේ පුතේ සුදුසු ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු සාධක. සලකා බලන්න ඕන සාධක පිළිබඳව තමයි අපි කතා කරේ. මම හිතනවා දරුවනේ අද කතා කරපු කොටස ඔයගොල්ලන්ට වඩාත් අවබෝධ වෙන්න ඇති කියලා. එහෙනම් දරුවනේ ආයමත් අලුත් කොටසකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. මම දසුනි සේනානායක. ඉසක ඒ සමර්ථයක් සඳහා නොවර්ධින තේරීම දසුනි සේනානායක.